ගමට එළියදුන් ඔබ අප හැර යාම ඔබ නැති සොවින් තැවෙනවා අපි හැමදාම. මේ කොත්මලේ රම්බඩගම දිට්වා සුලිකුණාටුවෙන් මියගිය 43 දෙනෙකුට අධික පිරිසකගේ නම් සඳහන් පුවරුවයි මේ දකින්නට තියෙන්නේ. අදට හරියටම මාස 5ක් ගෙවිලා. 2025 නොවැම්බර් මාසයේ 26 වෙනිදා 27 වෙනිදා ඒ ආසන්න දිනේදී දිට්වා සුලිකුණාටුව ඉහළ රම්බඩගම් ප්‍රදේශයේ සිට පහළට ගලාගෙන ඇවිල්ලා මේ කෙත්වතු සම්පූර්ණ විනාශ කරලා මිනිස් ජීවිත විනාශ කරලා ඔවුන්ගේ දේපල විනාශ කරලා සදාතනික මතකයක් බවට පත් කරලා දිට්වාව අපෙන් ඈතට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ මිනිසුන්ගේ ඒ ප්‍රාර්ථනාවන් හදවත්වල ගැහෙන සිතුවිලි අද මේ විදිහට අකුරු කරලා තියෙනවා. ඒ රම්බඩගම වෙනුවෙන් මේකේ සියලු දෙනාට අපි අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතරම ඔවුන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. නොවැම්බර් මාසයේ 26 වෙනිදා කොත්මලේට විතරක් නෙවෙයි සමස්ත දිවයිනටම අඳුරු දවසක් වුණා. මේ මා රැඳී සිටින්නේ කොත්මලේ රම්බඩගමට පිවිසෙන ප්‍රධාන මාර්ගය. මේ ස්ථානයේ මාර්ගය සම්පූර්ණයෙන්ම නායෑමකට ලක් වුණා. ඒ වුණාට අද වන විට තාවකාලිකව මාර්ගය පිළිසකර කර තිබෙනවා. මේ ස්ථානයේ මාර්ගය සම්පූර්ණයෙන්ම ගිලා බැහැලා තිබ්බා. මින් එහාට දිවෙන මාර්ගය තමයි රම්බඩ ගම්මානයට පිවිසෙන්නේ. රම්බඩ ගම්මානයේ කොත්මලේ පමණක් නොව සමස්ත ලංකාවෙම මිනිසුන්ගේ හදවතට කඳුලක් රැගෙන ආපු ගම්මානයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මේ රම්බඩ ගම්මානයේ ඛේදවාචකයේ එක් ස්ථානයක්. දිට්වා සුලිකුණාටුවේදී වතුර ගලාගෙන ආපු ප්‍රධාන ඇල මාර්ගය. මේ තමයි ඒ ප්‍රධාන බෝක්කුව. අද වන විට තාවකාලිකව හදලා තියෙනවා. හැබැයි දිට්වා ආපු දවස්වල මේ මාර්ගය සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබුණා. මේ තමයි ඒ ප්‍රධාන බෝක්කුව. අද වන විට බෝක්කුවේ ගලේ ගලාගෙන යනවා. හැබැයි විනාශය රැගෙන ආපු මේ මහ දියකඩ ගලාගෙන ගියපු මාර්ගය තමයි මේ පේන්නට තියෙන්නේ. අපේ ඊළඟ ගමන් මාර්ගය වෙන්නේ රම්බඩ ගම්මානයේ ඛේදවාචක වූ ස්ථානයට යන එක. එතනදී ආයමත් හම්බෙමු. අර ස්ටොප් කරලා දැන් දෙවෙනි ගන්නකො මේක මාස 5ක් විතර වැහිලා තිබ්බ මේ පාර මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරි මහත්තුරු සේවක මහත්තුරු එකතු වෙලා මේ විදිහට ප්‍රතිසංස්කරණය කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. ඉතින් ඇත්තටම කොත්මලේ ජනතාව විදිහට සමස්ත ජනතාව විදිහට මේ නිලධාරීන්ට මේ සේවක පිරිසට අපි ජාතිය ප්‍රණාමය පුද කරන්නට ඕන මේ කරන ක්‍රියාකාරකම් කර්තව්‍යයන් වෙනුවෙන්. ඇත්තටම ලොකු මහන්සියක් ගන්නවා මේ සේවක පිරිස් මේ මාර්ගය ඉදි කරලා ජනතාවගේ අවශ්‍යතා සපුරා දෙන්නට. ඔවුනුත් අකරතැබ්බ වලට මුහුණ දී සිටිනවා. ස්වභාවික වෝදුරු කොයිතරම් විදිහට ඇවිල්ලා තියෙනවද කියලා ඔයාලට පේනවා ඇති. ලොකු ගලක් මේ මාර්ගයේ පාදගෙන යනකොට මතුවලා තියෙනවා. ඉතින් ඒ පිරිසුත් අපහසුතාව රැසකට මුහුණ දීලා තියෙනවා. අද වන විට මේ මාර්ගය යලි ප්‍රතිසංස්කරණය කිරීමේදී
නාය ආපු මාර්ගේ ප්‍රධාන ඉදිරියට තමයි ඇවිල්ලා තියෙන්නේ පල්ලෙහාට. මේ තමයි මේ ආපදාවට ලක්වෙච්ච ස්ථාන. බලන්න මේ තරම් විශාල මහා ගල් කුළු මේ වගේ ගලක් උඩ ඉර වෙනවා කියන්නේ කොයිතරම් ස්වභාව ධර්මයා හැසිරීලා තියෙන ආකාරය ක්‍රියා කරලා තියෙන ආකාරය හිතා ගන්නට බෑ. අර මිනිසුන් අහිංසක මිනිසුන් Tamanගේ මහන්සියෙන් උපයාගත්ත නිවාස ඒවා සියල්ල විනාශ වෙලා තියෙනවා. මේ පහළට ගලාගෙන ගිහිලා තියෙන්නේ දික්වාව. කිලෝමීටර් 5කට එහා ඉහළ සිට තමයි මේ දික්වාව ඇවිල්ලා තියෙන්නේ. අද වන විට කොත්මලේ මිනිසුන්ට සුසුම්ලන්නට වෙලා තියෙන්නේ මේ දික්වාව කරපු විනාශය ගැන හිතන එක විතරයි.